සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා විකුම් කන්දේවත්තේ YouTube channel එකට. ඔන්න ඒ 1948 පෙබරවාරි මාසයේ සූරවීරගේ කරෝලිස් අප්පුහාමි කියන ගොවියා කුඹුරක් කොටමින් ඉන්නවා. ඒ දකුණු පළාතේ මොරවක් කෝරළේ පනාකඩුව කියන ගමේ කුඹුර කොටමින් ඉන්න ගොවියාට තහඩු තුනක් හම්බ වෙනවා. මේ තහඩු තුන ගෙදර ගෙනියන ගොවියා ගොරක දාලා තහඩු වල තියෙන ඔක්සයිඩ් පටලය අයින් කරනවා. එතකොට තමයි මේ තහඩු වල තියෙන අමුතු අකුරු జాතියක් මතුවෙන්නේ. අප්පුහාමිට නිදානයක් ලැබිලා කියලා ගම පුරා ප්‍රචාරයක් යනවා. ගමේ හැමෝම අප්පුහාමිගේ ගෙදරට එනවා. ගමේ මිනිස්සු නම් කිව්වේ මේ තහඩු වල කොටලා තියෙන්නේ මන්තර කියලා. අප්පුහාමිට අවශ්‍ය වුණේ මේ තහඩු වල රත්තරන් තියෙද කියලා බලා ගන්න. ඒ නිසා ඔහු තහඩුවක කොටසක් කපාගෙන අකුරස්සේ පිහිටි රත්තරන් වැඩපොලකට යනවා. එහිදී මෙය තඹ තහඩුවක් බව හෙළි වෙනවා. මේ තහඩු වල කිසිම වටිනාකමක් නැහැ කියලා හිතන අප්පුහාමි පොට්ට උරේක ඔතලා වී මල්ලක දානවා. ටික කාලයක් යනකොට අප්පුහාමි දැඩිව අසනීප වෙනවා. ගමේ මිනිස්සු නම් කිව්වේ අර තහඩු තුන නිසා තමයි මෙහෙම අසනීප වෙන්නේ කියලා. ඒ නිසා අප්පුහාමි තහඩු තුන බෙන්ගමුව ප්‍රදේශ විහාරස්ථානයකට ලබා දෙනවා. මේනු ටික කාලයකට පස්සේ අප්පුහාමිගේ නිවසට පොලිසියෙන් එනවා. ඔවුන් සමග පුරාවිද්‍යා කොමසාරිස් සෙනලත් පර්ණවිතානක් වෙනවා. මෙහිදී තහවුරු වෙනවා අප්පුහාමි හොයාගෙන තියෙන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරන පළවන විජයබාහු රජු ගැන තොරතුරු සඳහන් වැදගත් ලේඛනයක් කියලා. මේ ලේඛනය සොයාගත් අප්පුහාමි ගොවියාට ඉඩම් අක්කර 50ක් හරි රුපියල් 500ක් හරි තෑගි වශයෙන් ලබා දෙන්න තීරණය වෙනවා. මෙහිදී අප්පුහාමි ගොවියා ඉඩම් අක්කර 50 ප්‍රතික්ෂේප කරලා රුපියල් 500ක මුදල ලබා ගන්නවා.